උදේ කෑම කන්න තමයි හදන්නේ. උදේ කෑම කන්න අපි තරමට ගාලාව වෙලාව මදි. ට්‍රාන්ස්පෝර්ට් එකට හිඳක් ටට්ටක් ගාලා කනවා. good morning. මේ ඇවිල්ලා අපි තුන්වෙනි දවසේ තායිලන්තේ. යාළුවනේ කනවා අපි. කලින් පුරාන් කියන්නේ වාරම මිනිස්සු. ඔයාලගේ මොකක් හරි ක්‍රයිසිස් එකක් මැනේජ් කරන්න තියෙනවා. ඒ බඩන් ටිකක් දෙනවා තාම ඉවර නෑ. නෙමෙයි පටන් ගන්න තියෙන්නේ. හරිද දැන් පොරටෝක් දිදී ඉන්නවා. ඔයා කැමති තක්කාලි කියනවද පක්කාලි කියනවද? මේ ඔයා කොහොමද ක්‍රයිසිස් සාමාන්‍ය මැනේජ් කරන්නේ? අඬනවා. දාල් කාන්ත සර්. කොහොමද මැනේජ් කරන්නේ? How do you feel about that? No. ඒක දන්නත් වෙඩි තියෙන සීන් ඉන්නේ. දානවා. ප්‍රයිස් කියලා දෙයක් තියෙනවා නම් මම ඒක මැනේජ් කරන හොඳ විදිහ මේක පාඩුයි කියන එක. හරි. ජස්ටිෆිකේෂන් දීලවත් අපිට කවුන්ටර් කරලවත් ඒක කවදා ඉවර කරන්න බෑ. ඒ කියන්නේ මිනිස් ලොජිකලි හැප්පෙන්න හරි ආසයි මොනවද ඒ කිව්වත් තුන් ඒකට ඩෙෆිනිෂන් එකක් දෙනවා. ඒ හින්දා වේව් එක එනවා බං එක ලිමිට් එකකට අපිට ප්ලේ කරන්න පුළුවන් අපිට සර්ව් කරන්න පුළුවන්. අන්න එතනදි පටන් ගන්න ඕනි. අපි ඉතින් බලන් ඉන්නේ ඒ තැන එනකන් තමයි ඉතින්. තැනක් දෙන්න කාලෙට සර්ව් කරන්න. සර්ව් කරා කියන්නේ කාලෙ උඩ පාන. ඒක වෙලත් ඉවර ඵලයන් ගන්න කටවාගෙන තෝ දැන් මාස 4කින් වීඩියෝ. ඒ ඩොන්ට් නෑ මේක බලන්න ආයෙ කට්ටිය මල පයින්නවා. මේ කැල්ල කපලා ආයෙ ගන්නවා. චබි උඹේ ස්ක්‍රීනින් ටයිම් එක කොච්චරද? ෆෝන් එකේ? ස්ක්‍රීනින් ටයිම් එක? පැය 12කට වැඩි එකෙක් මේ ඉන්නේ. ඒ කියන්නේ මූ රෝල් කෝස්ට් එකේ ඒ ෆෝන් එකේ ඉන්නේ. ඉතින් යාළුවනේ ඔන්න අපි යන්නයි හදන්නේ. ඉතින් පේනවනේ අපේ කොල්ලෝ කෙල්ලෝ ටික කොල්ලෝ ගොඩයි කෙල්ලෝ එකයි කොල්ලෝ ගොඩයි කෙල්ලෝ එකයි දැන් මොකද? ඔව් ඒක ඇත්ත. මේ ඉන්නේ ලෙඩි බෝයි. අපේ විශේෂත්වය තමයි අපේ ටුවර් ගයිඩ් ගෑනුලා මේ. අනේ ඉතින් මට හරි සන්තෝෂයි. ඒ නිරිකන් මොකද සින්දු? අඩෝ රෑතාර කවුද මිනුවේ? අඩෝ ඉංග්‍රීසි එකක් මුමුණ පන් කොබා. ඉංග්‍රීසි එකක් මුමුණ පන් අඩුව තරමේ. How to take a video, sir. This is a regulation in the temple. No video, only photo. Inside this temple is okay, but another temple we have two temple included today. One is reclining, one is golden Buddha. So we spending time around 30 minutes. Follow me. I have to buy a ticket for you. Why video, sir? Yeah. මෙන්න මෙතනින් අපි අරගෙන බෑග් එක මෙන්න මෙහෙම බෑග් එකක් අරගෙන සපත්තු දාගෙන යන්න ඕනේ. මේක එක දාගෙන එන්න. අඩෝ මං ඉතින් ඇත්තටම අවංක වැහුවා කියලා බං. ඇයි බං මේ මිනිස්සුන්ගේ අවංක හැංගීම් වලට මේවා කරන්නේ මං ඉතින් උඹ ඇත්තටම අවංක මිනිස්සෙක් කියලා. ගයනින් දැන් අඩෝ සුපිරි බං. ඔන්න චබි මං වෙනුවෙන් සපත් දෙක අරගෙන අන්න යාළුකම් කියන එක. අන්න ඒව තමයි අවංක මිත්‍රකම්. ඕකේ අපි දැන් ඇතුළට යනවා ඒක ලොකු ටෙම්පල් එකක්. අම්මට සිරි. මේ අපි පොඩි එජ් එකක් දැකලා තමයි අම්මට සිරි කිව්වේ. පොඩි එජ් එකක් දැකලා ඔයාලට පේනවා ඇති. බුදුරුව කඩේ ඇතුළට ගියාම වටින දෙයක් ගයි කියලා. දැන් මේවා තියෙන්නේ බං. ඔබ ගිහින් ගත්තේ ඕකද? ඔබ ජෝති ළමයි. ඔඩෝ. දැන් ඕවනේ බලන්න ඕනේ මේවා. Teacher of Thai massage. මේ තමයි Thai massage වල teacher කියලා කියන්නේ. What's the name? Hermit Rishi. Okay. Doctor. Okay. ඉතින් ඔන්න Thai massage වලට ආවට වැඩක් නැහනේ. දන්නේ නැහනේ කවුද කියලා. මෙන්න මේ යාළු Hermit කියන ඍෂිවරයාලු Thai massage වල teacher god හැටියට සලකනවා. Come on. Yeah, we are YouTubers, that's why. What is the real name of Thai? Come on. Right now I am forgot already. Forget already.
Sorry. යාළුවනේ අපි තව ටෙම්පල් එකකට ආවා. මේ ටෙම්පල් එක මෙන්න මේ වගේ එකක්. මේකේ බුදුන් වහන්සේ හිඳ සිටින ආසනයෙන් තමයි සිටින් පෝස්ටර් එකෙන් තමයි බුදු පිළිමේ තියෙන. මේක රන්නාලේ පිට බුදු පිළිමයක්. ඇමරිකන් ඩොලර් මිලියන 108ක් වගේ ගාණක් ගිහින් තියනවලු. ඒකේ කොස්ට් එක එකපාරක් ඒක මේවා කරගෙන වැටිලක් තියනවා වගේ කතාවක් කිව්වා. මේ බැංකොක් වලම තියෙන ටෙම්පල් එකක්. මේකේ වීඩියෝස් ගන්න දෙන්නේ නැලු. ෆොටෝස් විතරලු ගන්න දෙන්නේ. ස්ට්‍රික්ට් කලින් ගියපු පන්සල වගේ නෙවෙයි. මේ පන්සලේ පොඩ්ඩක් නීති වැඩි කියලා තමයි එයාලා අපිට කිව්වේ. ඔන්න යාළුවනේ අපි ආවා අපේ බැංකොක් කියනවා තැනට. බැංකොක් පැලස් හොටෙල්. බැංකොක් පැලස් හොටෙල් එකට ආවා. ඉතින් අපේ ජීවිතේ ලස්සනම තවත් දවස් දෙකක් ගත කරනවා. probably බලමු. අපි මම හිතනවා ගත කරගන්න පුළුවන් කියලා මගේ ඩිලාන් කියන හොඳ මිත්‍රයෙක් එක්ක. මගේ ජේෂ්ඨ මාධ්‍යවේදී. ඒකේ වල ගොඩක් දේවල් තේරෙන්නේ නැති. මෙන්න අපේ හොටෙල් එන්ට්‍රන්ස් එක. ඕ හොටෙල් එන්ට්‍රන්ස් එක. දැන් මොකද කරන්නේ? නිදා ගන්නවා. නිදා ගන්නවා. ස්පා යන්නද? ගා ගන්න බෑ. සුගරින් කොහෙද යන්නේ? අපිද? ඔව්. අපි ඒව පතාය වලින් උපාතාය. මේ අර මේ මං අර තඩි ගෑනිත් එක මොනවද කරනවා කිව්වේ මේ පාස්පෝර්ට් එක බය කරනවනේ ඉතින්. තඩි ගෑනිත් එක මම මොනවද කරනවා කිව්වේ? කුජු කියන්නේ. රයිට් එහෙනම් ඉතින් අපි ඔන්න රූම් ගත වෙන්න යන්නේ. අතන අපිට එකපාරම රූම්ස් දුන්නේ නැහැ. එකම කෝවගේ රූම්ස් තියෙන්නේ කියලා කිව්වා. රූම්ස් දෙකයි දෙනට දුන්නේ. ඉතින් දෙකට තමයි අපිට චෙක් ඉන් එක තියෙන්නේ. අපි විනාඩි 15ක් කලින් ආවා. ඒ නිසා අපිට කාමර දෙකකට ඉන්න එක තියෙනවා. 8:20යි. යා බෙදිලා යන් අපි. පුතුරු විදාන. ආසපත්තා තඩි ගෑනෝ කැසාව. අන්න මෙන්න කාමරේ ඉන්නේ මේකේ. ඔන්න අපි ආවා අපේ රූම් එකට. මේ විදිහට අපි ඇතුල් වෙනවා. පෙන්නන්න නේද මේ තියෙන්නේ? අසල නේද? හොඳයි නේ පිළිදෙලයි. ටිකක් මේක ගණන් බාත් 2500ක් 2000ක් වගේ වුණා. සුපීරියම් එක හොඳම එක නේ බාත් 2500 තිබ්බේ. ඉතින් not bad, not very good, not bad කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් බාත් රූම් එකෙත් අවුලක් නැහැ. හැබැයි මෙහි තියෙන කේස් එකක් මේ බාත් ටබ් එකේ තමයි තියෙන්නේ ෂවර් එකක්. ඒක තමයි ලොකුම අවුල කියලා තියෙන්නේ. නැත්තම් අවුලක් නැහැ. මංග බීච් ෂවර් එකක් නැහැ කියලා තියෙනවා. රයිට් ඔක්කොම ෆැසිලිටි කරලා තියෙන්නේ යාලා. ඊට පස්සේ වතුර රෙඩි කරලා තියෙනවා. වෙනම ස්ලිපර්ස් තියෙනවා, මේවා තියෙනවා, සියලුම ඩ්‍රයර්ස් අරවා මේවා ටික තියෙනවා. රූම් එක හොඳයි. රූම් එකේ ඉතින් මේ විදිහට තමයි අපි ආවේ. දැන් වෙලාව 2යි කාලයි 5ට යනවා ඩිනර් ක්‍රූස් එකට. රයිට් අපි බිරියානි තාලීස් එකට යන්න හදන්නේ. ඒක non vegetarian ගුජරාට් ජෛන් ෆුඩ්ස් ඔක්කොම තියෙනවා. ඔන්න යාළුවනේ අවසානයේ අපි තෝරගත්තා මේ පෙන්නුව දකුණු පැත්තේ කඩේම ලොකු පත බුරියානි එකක් ගන්න හදන්නේ. ඔක්කොම එකතු වෙලා බාත් 2000කට. ඇයි නා වෙන්නේ? පත බුරියානි කිව්වා. මට අර පත ඇන්ටිව මතක් වුණාද? බිරියානි පීපල් මෙන්න මෙයාට විතරක් බිත්තරයක් දාලා ගන්න වෙනවා. මොකද යා වෙජිටේරියන් නින්දා. ඔන්න යා ලැසියෙක් ගන්නවා. ඇයි මචං? ඒක තමයි උගෙන් අහන්න ඕනේ. උට ඒ කියන්නේ මචං මටන් බීෆ් අරවා මේ ඔක්කොම එකට තියලා බිත්තරයක් දාලා දුන්නම ඒකට මේ වෙජිටේරියන්. ඒවා සංග්ලාස් දාලා හේතුව මොකද? නෑ ඉස්සර මම මේ රෙකෝඩ් කරේ ෆෝන් එක. ෆෝන් එකෙන්. හරි. එතකොට කේසි නැස්ට් කියලා දුප් එක. රෙකෝඩින් බටන් එක දිහා බලන්න. අපි බලන්නේ කැමරා හරන අපි මේ ඔඩියන්ස් එකට කතා කරනකොට අපි මෙහෙම කෙලින් බලලා ඉන්න බෑ කැමරා දිහා. එනනම් ෆෝන් එකෙන් ගන්නකොට ගොඩක් ලාට ඩිස්ප්ලේ එක දිහාන බලන්නේ. ඔව්. එතකොට නිකන් අර ඇදීර බලා ඉන්නවා වගේනේ. සංග්ලාස් එක දාපුවා. මේකට අතරම සංග්ලාස් ඕනේ මේ. ඔව් කෙලින්ම ඩිරෙක්ට් තියෙනවනේ. මේ NPP ගාවත් අපිට 7-11 නේද? බලන්න මේ හැමදාම තියෙනවා. අපි 7-11 විතරක් නෙමෙයි. තවද 8 to 12. 7 to 4. වයි. plus copyright 8:30 to 4:30. ඔක්කොම දෙනවා. ඔන්න අපේ රොටි ආවා. මෙයාලා මම හිතන්නේ පළවෙනි වතාවට කොහෙද මේක උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම ඇවිල්ලා තිනවා. මේක නෑ ඒක ඔළුවේ තියාගෙන කිරි මුට්ටිය ගඟේ ගියා කියලා දාන්න. මෙයාලා අද තමයි මේක උත්සාහ කරලා තියෙන්නේ ආ. ෂුවර් ඔන්න අපගේ මෙව්ව කරන ආකාරය. උඩින්ම විතර වලින් කරලා. ඕකේ බොන්ද පොල් ladies first ලොකරාදි මම දුරින් හිටියේ දැන් මට අඩුවෙන් හම්බෙන්නේ නැහැ. You come in, I'm coming. Okay, I'm coming. Put.
පුට්. එහෙම කරන්න එපා. එකවර බෙදලි කරන්න. ඒකයි. good. දැන් කට්ටිය කන්න යන්නේ. පේනවා ඇති. හරියට නිකන් කාලිගේ ලේයර්ස් ටික හබේ ලේයර් 4 වගේ. කාලිගේ ලේයර් 4 වගේ. ඔන්න අපි කන ගමන්. හොඳයි කෑම එක. රහට තියෙනවා සුපිරි. හොඳයිද මොකද තත්ත්වය? better. good right අපි කෑවේ මේකෙන්. ඒ තියෙන්නේ ලැසි එක පොඩ්ඩක් රස නැහැ. අනිත් ඒවා අවුලක් නැහැ. ලස්සන ගෑන් ළමයි ඉන්නවා. තායිලන්තේ අර පැත්තට වෙන්න එක කට්ටියක් ඉන්නවා. මේ වගේ කොළ පාට ටැක්සි තියෙනවා, රතු පාට ටැක්සි තියෙනවා, අර වගේ කහ පාට ටයිප් එකේ ඔය රතු පාට එක නෙවෙයි වෙන එකක්. ඔය ටයිප් එකේ ඒවා තියෙනවා. එක වර්ගයේ මොනවාද තියෙනවා ටැක්සි වර්ග. මේ එක ටැක්සි වර්ගයක්. මේ වගේ vehicles vans තමයි වැඩිපුරම තියෙන්නේ. මේ තම ටැක්සි වර්ගයක්. ඉතින් මේ ටැක්සි තියෙන අපි නම් ඇත්තට මේ ටැක්සිස් භාවිත කරේ නැහැ. අපිට මේ ටැංගුල දුන්න van එක නිසා. යාළුවනේ. Are you ready for the cruise? Ready for dinner cruise? Sorry. මම එහෙනම් එන්ටර්ටේන් කරන්න ගියා කවුරුත් ගණන් ගත්තේ නැහැ. එන සද්දයක් ඕනේ කවන්නේ නැහැ මේ බලපන් මේ මූව ෂූට් කරපුවාම අනිත් උන්ගේ බෙලි මූණු ඔක්කොම කැපිලා අන්න මචං ෆොටෝ කෝල් අර වල වගේ උඩ මූණේ පාගයයි බස් වලට යනවා රයිට් නියමයි කවුද අපේ දිලිව පේන්නෙම නැහැ එයන්න ඉන්න යාළුවෝ ඉන්නවා කවන්නේ නැහැ අපි කෙල්ලෙක් ඉන්නේ නේද ලංකාවේ රයිට් ඉතින් අපි යනවා අපි වෙලාවට වැඩක් කරාමයි මේ පහට එන්න කියලා නැත්නම් දැනගෙන උදාලා ගිහිල්ලා අපි දාලා ගින්නේ යෝ thank you for waiting us ඒ කියන්නේ අර අනිත් අය වගේ නෙවෙයි right ඉතින් ජීවිතේ තරුණ කාලේ මම හිතන්නේ කොණ්ඩේ ගිහිල්ලා තියෙන ඒ හින්දාමද කොහෙද තරහ මයිනේ අපි අපේ ඩිනේ එක ගන්න cruise එකට යන ගමන් ඉන්නේ මේක ටිකක් වෙනස් තැනක් වෙනස් vibe එකක් තියෙන තැනක් ඉතින් ඒක පෙන්වන්න තමයි මේ හදා කතුරුවන්චිල්ලා දැකලා තියෙනව නේද කියන්නේ කතුරුවන්චිල්ලා කියලා අපි කියන ඒවා දැකලා තියෙනව නේද මේ තියෙන්නේ කතුරුවන්චිල්ලා ඕන්න කතුරුවන්චිල්ලාව කියලා කියන්නේ යන්නේ ඒකට ඉතින් අපේ ජීවිතේ කතුරුවන්චිල්ලා දැකලා නැති කට්ටියට මේන්න කතුරුවන්චිල්ලාව මේක නැවත්ද නැද්ද කියලා දන්නේ නැහැ. ඉතින් නැවක් කියලා හිතාගෙන ආවා ඔන් ඩිනර් ක්‍රූස් කියලා තමයි කියන්නේ ඉතින්. අපි එහෙම කියන්නම් අපි හරියටම නම දාන්නම් ඩිනර් ක්‍රූස්ද මොන ක්‍රූස් ඩිනර් ක්‍රූස් නේද කියන්නේ ඩිනර් ක්‍රූස්. ඔන්න ඔය විදිහට තමයි රිවර් එකේ පැය දෙකක් තියනවලු. ඉතින් ආතල් එකේ එහෙම සුන්දරටව සුන්දර මිනිසුන් එක්ක සුන්දර ජීවිතයක් ගත කරන්න ඔබට හැකියාව තිබෙනවා. ඇත්තටම ලස්සනයි සුන්දරයි. අපි ඉතින් ෆොටෝ ටිකක් එහෙම අරගෙන ලස්සනට සුන්දරවට යනන් ගමන් ඉන්නේ. අපි හොයනවා කොහෙද යන්නේ? අපේ නැව කෝකද කියලා. මේ අපේ නැව කෝකද කියලා අපේ නැව ගිලිලා කියලා තමයි කියන්නේ එක වර්ගයේ ලස්සන ස්ක්‍රීන් මේ ස්ථානයේ රැඳෙනවා හරිම සුන්දරයි. දැන් තාම ක්‍රූස් එකෙන් වෙලාව දින අපිට 7:30 ඩිපාර්චර් ටයිම් එක තියෙන්නේ. අපි දැන් මේ රෙස්ටොරන්ට් එකකට ගමන් ඔයා මොකද හිතන්නේ මේ කැෆේ වලින් අපි බාර ගනීද? මට හිතෙන්නේ ඇඩල්ගෙන් වදින කොපිරයිට් එකක් උඹට. අයියේ ඇඩල් හින්දුවක් කරනවා. අඩෝ නෑ මම ඒක කොහොම හරි වහලා ගහනවා. ඒ වහලා ගහන එකදී මට වහල සර්වර් කරලා දෙන්නේ. වහලෙත් ගහලා දිනවා. තමයි හැම වෙලේම සල්ලි කරන්නේ රටවල කියලා වඩන්න පේනවනේ දැන් තායිලන්තේ දැන් ලබන මාසේ මියන්මාරේ ඊට පස්සේ කොහෙද මියන්මාරේ වියට්නාම් දෙකක් නේ නෝ යාළුවනේ හයි We're from Sri Lanka. Sri Lanka. 6.6. 2 meters. අපෙන් අහන්නේ කවදාවත් උඹේ කොට කොච්චරද කියලා. මේ ලස්සනයි නංගි ඔයාලා. ඔයාලා ලස්සනයි ලංකාවේ නේද? නැද්ද? වැඩියෝ. අපි පරක්කු නිසා මෙන්න පොලිම ඔන්න ඔය බෝඩ් එක ගහලා තියෙන චාෝ ප්‍රායා ප්‍රින්සස් එකේ තමයි යන්නේ. කෝ ටිකට් එක. ඇත්තට කෝ ටිකට් ඉමුණන්නේ තිබ්බේ? කවුද දුන්නේ? දිල්ෂාන් ගා. දිල්ෂාන් ටිකට් එක්කෝ. ඉතුරු කෑල්ලකෝ. රෝල් කරලා ගැව්වා. අයි මෙහෙම ඒක බෝඩින් පාස් එක ඉතුරු කෑල්ලක් දෙනවනේ එක්කෝ. මේක නෙවෙයි තියෙන්නේ. අපි යන්න හදන්නේ ඇතුළට රතු පාට පොඩි කලියෙක් ඉන්නවා. එහෙම වෙන්න දෙන්න බෑ. එහෙම වෙන්න දෙන්න බෑ. අලියෙක් නේද? right ඔන්න එහෙනම් අපි යනවා Chao Phraya Princess නෞකාවට. අප එක තමයි අපිට හම්බුනේ. මෙන්න මේක තමයි තැන. ඔන්න අපි නැවට ඇතුල් වෙනවා. අපි යන්නේ උඩ තට්ටුවට අර කෙව්වත් වගේම මියුසික් අහනවා. right okay. දකින්න විකෝන් සෙලබ්‍රේට් කරේ කියලා මෙතනනොත් කෑ ගහනවා අපිත් කෑ ගහනවා ඉතින් අපි ඔක්කොම කෑ ගැහුවා අපි තව ටිකකින් පිටත් වෙනවා පැය දෙකක විතර කාලයක් නැවේ අපි යනවා
ඉතින් මේ මම නැවේ ඉස්සරහම කොටසට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් පහළ කොටසකුත් තියෙනවා. මෙන්න මෙතන පහළට යන්න පුළුවන්. බොහොම ලස්සනයි. සුන්දර වට තියෙනවා. ඉතින් හොඳ එක්ස්පීරියන්ස් එකක්. මේ වගේ නැව් ලංකාවේ කියන්නේ මේ වගේ බෝට් එකක් නැත්නම් ක්‍රූස් එකක් නේද? එහෙමනේ කියන්නේ. මේ වගේ ක්‍රූසස් මම හිතන්නේ ලංකාවේ නැතුව ඇති. ඔයාලට මේ ක්‍රූස් එකක් පේනවා ඇති. ඒ වගේ තමයි මේ හැම තැනකම ක්‍රූසස් කීපයක්ම තියෙනවා. අතන ක්‍රූස් එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මතක් කරන්න තියෙන්නේ. අපි ඇත්තටම ඉන්නේ ටිකක් වාසනාවන්ත තැනක ඉස්සරහට මෙන්න ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට කට්ටියෝම පේනවා. Bro, hi. Fine, very fine. Yeah, they're here. Okay. Right, ඉතින් මේව තමයි අපි ආදරේ කියන්නේ. Good experience, not bad experience, cool, හොඳයි. හොඳ හැංගීමක් අපිට තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මිනිස්සු කොච්චර එන්ජොයි කරනවාද කියලා මේක. එයාලා ඇත්තටම මෙච්චර වෙලා කකා බිබී හිටුවා. ඔයාලට මතක ඇති මේ අපි කන්න කලින් මේ කෑවට පස්සේ. හරි අපි ගත්තේ කන්න කලින්. මෙන්න මෙයාලා කෑවට පස්සේ ගන්න ටික තමයි මේ දකින්නේ ඔයාලා. right. මේක අපි එද්දි දැක්ක එකක් මගේ අරුණා. නටපු පාටිය ඉවරයි. අපි ඉතින් හොඳ ආතල් එකක් ගත්තා. කට්ටියම හොඳට එන්ටර්ටේන් කරා. ඇත්තටම ඒ සින්දුව ඇහුවට පස්සේ ලයිරු පෙරේරා රෙස්පෙක්ට් කොපිරයිට් ගහන්න එපා. කොපිරයිට් ගහන්න එපා. ලයිරු ඒක තමයි කියන්න තියෙන්නේ. දැන් ඔන්න අපි මෙතනින් එළියට එනවා. හැබැයි ටිකක් වහිනවා. ඔන්න වහිනවා. වහින අතරතුර තමයි අපි ආවේ. ආපහු හිටපු තැනටම මේ විදිහට. මොකද ඔයාලා අපේ නැටුම ගැන අපේ ශ්‍රී ලාංකීය නැටුම ගැන ඔබේ හැඟීම මොකක්ද දික්ෂා? සතුටුයි. 200% තායිලන්ත වල නම ක්ලාන්ති කරනවා. ඉරාර ඔක්කොම එක ගොඩ පවර්ෆුල් අපි සෙට් එක නෑ කියන්න බෑ. ඔය දෙන්න all energy. all energy. සමානාත්මතාවය දැක්කද? NPP. වැටිලා මැරෙන්නේ නැතුව යන්න යන්නේ අපි. පොඩක් දිස්සනවා තමයි. අපි දිව්වනම් එහෙම මාළකලියක් වෙනවා. ඒ නිසා අපි දුවන්නේ නැතුව
සරපට ගාලා යනවා. හරිම ලස්සන ගෑනු ළමයි ඉන්නවා. එයාලා ඔක්කොම මගේ කරනවා මේ වැස්ස නිසා. අපි මාර දුකක් විඳින්නේ. අපි හෝටලෙට ආවා අපේ කට්ටියත් එක්කම. ඔන්න අද දවසේ රේ ට්‍රිප් එක ඉවරයි. ජීවිතේ සතුටින් අපි ආපු දවස් වලින් ලස්සනම දවස් අද. හොඳ ආතල් එකක් ගත්තා. අපි ටිකක් බයේ හිටියේ මේ බෝරින් වෙයිද කියලා. නෑ මුන්නේ. ආතල් ෂේප් 1 2 අදට සම්බන්ධනවා බැංකොක් පැලස් හෝටලේ සිට මම දිලන් සේනානායක සමගින් අපේ ට්‍රැන්ගල් ට්‍රැවල් කණ්ඩායම මෙලෙස සමුදෙනවා. කෙලෙස මේ හැද නිරුවත නිතරම දැක්කා නේද නුම? කැටි ඉවරයි මානෙක. සැනකින් අපි යන විට යමු රූමයට. දෙන්නම් තෝගේ මුකට. රූමේට යන විට සටපට ඉන්නට බෑ මට රිදෙනකොට. දැරියන් ජම්පින් කරන විට අන්න